ඉතින් ආයි බොහෝ වෙන්න හැමෝටම. අද අපි යනවා අපේ බොහොම හිතවතෙක්ගේ මෝටර් බයික් එකක් බලන්න. ඇත්තටම අද දවසේ වැඩසටහන බයික් පිස්සෝ වෙනුවෙන්ම කරන්න හිතුණා. වැඩසටහනක් ඉතින් අපේ හිතවතෙක්ගේ තියෙන බොහොම ලොකු එන්ජින් කැපැසිටි එකක් තියෙන නැවක් වගේ සබ පහසු බයික් එකක්. ඉතින් අපි යන් අද ඒක බලන්න. මේක ලොකු අත්දැකීමක් වේවි. ඉතින් ලංකාවේ අපි දකිනවානේ 100cc 150cc වගේ බයික්. ඒ වුණාට මේ බයික් එක මම දන්න විදියට 1400cc කාර් එකකට වැඩිය පවර්ෆුල් සමහර වෙලාවට නේද? මේ බයික් එකේ තියෙන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම නැවක් තමයි හොඳේ. ඉතින් දැක්ක පළවෙනි දවසේ මට හිතුණා ඒක වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් අද පොඩි වැහිමන්දාරමක් තියෙනවා. තව ටිකකින් අවුව පායරලා කරලා ආවොත් අපේ වාසනාවට හොඳ වීඩියෝස් ටිකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. යම්ම ඇත්තක බලන්න අද අලුත් බයික් එකේ විස්තරේ රැඳිලා ඉන්න අද රූප රචනා ඉවරනකම් අද මේක බයික් පිස්සොන්ටමයි. ඔයාලට පේනවනම් අපේ යාළුවා යන සැප බයිසිකලේ ඇගේ කකුල් දෙක තියාගන්නත් වෙනම මොකද පොඩි ස්ටෑන්ඩ් එකක් වගේ එකක් හදාගෙන ඉන්නවා. ඒ සීට් එකේ ඉඳගෙන ඒ බයිසිකලේ මේ රයිඩ් කරන්න නම් මාර සැපක් තියෙනවා. ඒ කියන්නේ සීට් එකත් මාරම සැපයි ඉඳගත්තා. Today I met Tommy. Yeah, nice to meet you. I'm Mahesh. So I'm come here to look at his bike. Actually, I'm wondering හරිම ආසයි මම මේ වගේ බයික් වලට. ඉතින් අපේ ලංකාවේ කට්ටියට බලන්න chance එකක් අරන් දෙන්න කියලා හිතුණා. Harley Davidson, right? Harley Davidson කියලා තමයි Finnish කට්ටිය කියන්නේ. අපි normally අපිට pronounce වෙන්නේ Harley Davidson එක Harley Davidson, right? What is the engine capacity of this cc? 1.4 liter V2. V2. ඒ කියන්නේ 1400 මං හිතන්නේ මෙයා මේ කියන්නේ 1.4 liter කියලා මෙයා කියනවා. ඉතින් මේ how many gears there? 5. There are 5 gears. Gear පහක් තියෙනවා. හොඳේ. So I saw this really comfortable seats. How long is this Angel with you? I have this couple of years. Couple of years. Yeah, this model. You are very interesting with the bike. Yes, I have bike about in 30 years. 30 years. අවුරුදු 30ක මේ bike පිස්සෙක් හොඳේ. He's crazy about bike, right? Yes. How many friends do you have? Friends. Friends for the bikes? For the bike. I have lot of friends. Lot of friends. Lot of friends. ඕකේ ඕකේ. එයාගෙන්ද යාට යාළුවෝ නම් ගොඩක් ඉන්නවා. ඉතින් මේ බයික් එක දැකපු වෙලාවේ හරි ආසයි තුනා මේ මෙයාත් එක්ක කතා කරන්න මේ බයික් එක ගැනම. ඉතින් අපිත් බයික් පිස්සෝනේ ලංකාවේදී බයික් පදිනවා. මේ තරම් බයික් එකක් පදින්න මේ අවස්ථාවක් එන්නේ. Am I sit here? Is it okay? Yeah. Okay. Yes. This is back seat. Yeah. And this is the your seat. Yeah. මං ඉන්නේ පිටිපස්සේ සීට් එකේ. මේ හරිම කම්ෆර්ටබල් හොඳේ. මාර කම්ෆර්ටබල් මේ කාර් එකක් වගේ. In Sri Lanka we have 150cc and 100cc small bikes. Yeah. And not allowed to ride more than I think 400cc. It's a very little engine capacity. This is I think 1000 something. 1.4 liters. So we don't have experience with the 1.4, 1.5, 1.6, 1.7 liters. 1.7. What is the maximum capacity in Finland allowed to drive? I don't know. You don't. We have a big house. Big horsepower. This big house with it's like a car. Of course, it's like a car. ඇත්තටම මේක මේ කාර් එකක් වගේ තමයි. ඒ තරම් මේ කම්ෆර්ටබල්. ඔයාලට මම පෙන්නන්නම් මෙතන තියෙනවා මේ මෙයාගේ යන මීටර් රීඩින් එක තියෙනවා. And RPM, right? In RPM here. So RPM and fuel. Yeah, this is a Fuel, engine speed, Yes. RPM, Yeah. and battery volume, Yes, better. battery, And oil. and the oil, and what is the air? This is the temperature. Temperature. Yeah. මෙයාලගේ ඕන climate temperature එකත් මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතනින් on කරපු ගමන් Fahrenheit.
ෆැරන්හයිට් වලින් ඒ කියන්නේ දැන් සෙල්සියස් නෙමෙයි ෆැරන්හයිට් වලින් I think about 20. about 22. about 22 celsius right ඒ වගේ තමයි දැන් උෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් 22ක් වගේ ඇවරේජ් එකක් තියෙන ෆැරන්හයිට් නම් 45ක් වගේ තමයි පෙන්න 45 50කට ආසන්න ප්‍රමාණයක් තමයි පෙන්වන්නේ. එතකොට මෙතන තියෙන ඔයිල් ගැන තියෙනවා බලා ගන්න. එතකොට මේක තමයි යාගේ on off switch එක right this off and the off. Katso tapahtumapaikka ja ryhmä.fi kautta liike on lääke. Kiertuen tarjoavat. ඕක තමයි බයික් එකේ විස්තරේ. ඉතින් මම පිටිපස්සේ ඉඳගත්තා. ටොමි මාව එක්කරයි දැන් අපිට අහලා බලන්න. Can you take a ride? Yeah? Little far? Okay. Okay. පොඩි රයිඩ් එකක් යන්න යන්නේ ගිහින් කාර් එකක් වගේ හොඳේ. ඔක්කොම මේ සියලුම හෙඩ්ලයිට් එක සයිඩ් මිරර්ස් ඔක්කොම හාලි ඩේවිඩ්සන් මාක් එකෙන්මයි තියෙන්නේ හොඳ. Live to ride. Live to ride. Live to ride. Yeah. This eagle is Harley Davidson mark. Yes. It's original Harley Davidson mark, right? Yeah, they have a Harley Davidson. Harley Davidson. මේකේ බර 358 kilograms. බර කිලෝග්‍රෑම් 358ක් බයික් එක විතරක්. How is the weight of you? I'm Yeah. 100. කිලෝ 100යි 300යි 400. කෙලින් කරන්න බෑ එතරම් බරයි හොඳේ. මේ yeah. Wow, wait. Okay. It's heavy. It's too much heavy. කිලෝග්‍රෑම් 358ක් බර බයික් එකක් හොඳේ ලංකාවේ ඩිස්කවරියක් බාජ් එකක් උස්සනවා වගේ නෙමෙයි ඒ තරම් බරයි. කකුල උස්සලා අරෙන් දාන්න බෑ එතන වදින ඔක්කොගෙම. ඉතින් මං ටොමීට මේක ගැන මේ තරම් විස්තරයක් කියන්න අවස්ථාවක් දීපු ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. And Tommy, I will thank you for you giving this opportunity to me and Sri Lankan people to show like these things. So thank you very much again and again. ඇත්තටම මේ අපේ වයිෆ් ගේ මේ ස්ටාෆ් එකේ යාළුවෙක්. ඉතින් ඒ හින්දා තමයි මට මේ අවස්ථාව හම්බුනේ. ඉතින් හරි හොඳ මිනිස්සු කතා බහ කරන්න මේ වගේ දේවල් දැනගන්න අවස්ථාවක් දුන්නට දැක්කනේද ටොමීගේ බයික් එක? මාර සැපක් තියෙන එක පදිනකොට. ඒක ඇත්තටම බෙන්ස් එකක්ව තමයි හොඳේ. ඕන තරම් දුර යන්න පුළුවන් විදිහට මේ පැසෙන්ජර් සීට් එකේම තියෙනවා. හොඳට හේතු වෙලා සැපට යන්න පුළුවන්. ඉතින් ආයෙත් දවසක හම්බෙමු ලස්සන වීඩියෝ එකකින්. බොහොම ඉක්මනට ආයෙ හම්බෙන්න එන්න. එහෙනම් සුබ දවසක්. ජය වේවා. ගිහින් එන්න.